My heart is thine till death or time in thine eyes. ග්‍රැමර් ඉගෙන ගන්න නැතුව ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද? ඔව්. අම්මා ඔයාලට පොඩි කාලේ ග්‍රැමර් උගන්වන්නවද? නැහැ මව් භාෂාව ඉගෙන ගත්තේ පවුලේ අයගෙන්ද. ඒකල කතා කරනවා අහන් එනවානේ ඒකම නැවත කියනවා. මව් භාෂාව වගේ ඉංග්‍රීසි කතාව පුරුදු කරන සුපිරිම ක්‍රමය shadowing practice. ඔයා අහනවා නැවත කියනවා. ඔයා මව් භාෂාව ඉගෙන ගත්ත වගේ තෙස්. අපි කතා කරනකොට ග්‍රැමර් වැරදුනාට කමක් නැහැ. අහගෙන ඉන්න කෙනාට තේරෙනවා නාම. ඒත් කෑවා කියන්න eat කිව්වොත් වැරදීව. shadowing practice කරනකොට ඔයාටත් හොරෙන්ග ඔයාගේ මොළය ග්‍රැමර් අලුත් වචන ඉගෙන ගන්නවා. සුපිරි විද්‍යාත්මක ක්‍රමයක්. ඒක්ස්පියර් ඉංග්‍රීසි සාහිත්‍යයේ පියා ලෙස හඳුන්වන්න පුළුවන්. වැනීසිය වෙළෙන්දඩප ඔහු රචනා කරපු ප්‍රසිද්ධ නාට්‍යයක්. වැනීසිය වෙළෙන්ද නාට්‍යයේ නොනවන කොටස අහන ගමන නිෂනි ටීචර් එක්ක shadowing practice කරමු නේද? හරි ක්‍රමයට ඉංග්‍රීසි ඉගෙන ගනිමු බලන්න. Let's go. I'm Nishani Seniviratna. Welcome you to my channel English with Nishani. දැන් හොඳ හුස්මක් ගන්න, සංසුන් වෙන්න. හොඳින් ඇහුම්කන් දෙන ගමන් ඇස් වලින් පමණක් කියවන්න, ඉන්පසු ශබ්ද නගා කියවන්න. The Merchant of Venice by William Shakespeare. A servant rushed to Portia. A young man from Venice is coming to win you. The young man was Bassanio, and Portia had fallen in love with him. Portia whispered, "Wait, one day or two." Choose wrong, and I lose you forever. Bassanio said, "No, let me choose now. I cannot bear this pain." My dearest, your eyes shine brighter than the morning sun. සිංහල තේරුම ඉගෙන ගන්න කලින් 4-5 පාරක් හොඳින් ඇහුම්කන් දෙන්න, ශබ්ද නගා නැවත කියන්න. A servant came to Portia and said, "A young man from Venice is coming to win you." සේවකයෙකු පෝෂියා ළඟට ඇවිත් කිව්වා, වෙනීසිය තරුණයෙකු ඔබව දිනා ගන්න එනවා. The young man was Bassanio, and Portia had fallen in love with him. ඒ තරුණයා තමයි බැසානියෝ. Portia ඔහුට ආදරය කරනවා. Portia said, "Please wait 1 or 2 days before you choose." Portia කිව්වා, කරුණාකර දවසක් හෝ දෙකක් බලන් ඉඳලා තෝරගන්න. If you choose the wrong box, I will never see you again. ඔබ වැරදි පෙට්ටිය තේරුවොත් මට ඔබව නැවත දැක ගන්න ලැබෙන්නේ නැහැ. Bassanio said, "No, let me choose now. I cannot bear to wait." Bassanio කිව්වා, "නෑ, දැන්ම මට තෝරගන්න ඉඩ දෙන්න. බලාගෙන ඉන්න එක මට තවත් දරා ගන්න බෑ." Golden hues embrace the night. My soul takes flight. Bassanio හරි බොක්ස් එක තෝරගන්නවද කියලා ලබන සතියේ බලමු. Stay tuned for the next episode. Learn English the natural way. Subscribe to English with Nishani.